හායි කොහමද ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. මගේ නම සෙනුනි. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මං හරිම ආදරෙන් පිළිගන්නවා. මම අද ඉඳලා ඔයාලත් එක්ක day vlogs ගේන්නත් බලාපොරොත්තු වෙනවා. එහෙම ගේන්න හේතුව මම හිතුවා මගේ life එක reset කරගන්න. ඒත් එක්කම මම හිතුවා ඔයාලත් එක්කත් ඒ දේවල් share කරගන්න. එතකොට ඔයාලටත් පුළුවන් යම් කිසි දෙයක් මගෙන් ගන්න තියෙනවා නම් ඒ දේ ඔයාගේ ජීවිතයට ඇඩ් කරගෙන ඔයාගේ ජීවිතේ වෙනස් විදියකට පටන් ගන්න. අපේ මේ ජීවිතය එකම විදියට තියෙන්නේ නැහැ. ඒ කියන්නේ සරල රේඛාවක් වගේ හැමදේම එකම දේ රිපීට් වෙවි තියෙන්නේ නැහැ. නැගීම්, බැසීම්, විවිධ හැලහැප්පීම්, දුක, සතුට, තරහ මේ හැමදේම එක තමයි අපේ ජීවිතේ ගෙවෙන්නේ. මේක අඩු වැඩි වශයෙන් කෙනාගෙන් කෙනාට කාලෙන් කාලෙට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හැමෝටම හොඳ කාල වගේම නරක කාල, සතුටෙන්ම ඉන්න පුළුවන් කාල වගේම දුකෙන් ඉන්න පුළුවන් කාල අනිවාර්යයෙන්ම ලැබෙනවා. කවුරු හරි කියනවා නම් මට එහෙම කාලයක් එන්නේ නැහැ කියලා, ඒ දේ මම නම් දකින්නේ ඇත්තටම වැරදි. අපිට ඒ එන දේ සතුට හෝ දුක උපේක්ෂාවෙන් අපි දරා ගන්න ඕන ඒක වෙනම කතාවක්. හැබැයි මම හැමදාම සතුටෙන් විතරමයි ඉන්නේ, මට දුකක් ඇත්තෙම නැහැ. එහෙම නැත්නම් මම හැමදාම දුකෙන් විතරමයි ඉන්නේ, මට සතුටක් ඇත්තෙම නැහැ කියලා කවුරු හරි කියනවා නම් එහෙම වෙන්න බෑ. මම මේ කියන දේ ඔයාලා හැමෝම දන්න දෙයක්. මම ආයේ ඔයාලට ඒක මතක් කරන්නේ මගේ මේ රීසෙට් රූටින් එකේ පළවෙනි දේට කතා කරන්න මම තෝරගත්තේ මෙන්න මේ මාතෘකාව හින්දා. ඉතින් මේ විදියට හැලහැප්පීම් එක ගත කරන අපේ ජීවිත රටාව තුළදී අපිට සමහර වෙලාවට අපේ පුරුදු ජීවන රටාවෙන් මිදලා යන්න වෙන්න පුළුවන්. සමහර කාල එනවා ඒ ප්‍රශ්නත් එක්ක. එහෙම නැත්නම් යම් සිද්ධීන් එක්ක අපිට අපිව මගහැරලා යනවා. ඒ වගේම අපි හැමතිස්සෙම අපි ගැන නෙගටිව් ෆීලින් එකකින් ජීවත් වෙන්න පටන් ගන්නවා. සමහර විට ඔයාලත් මෙන්න මේ වගේ තැනක මෙන්න මේ වෙලාවෙදී ඉන්න පුළුවන්. එහෙම හෝ කොහොම හරි ඔයාගේ ජීවිතේ එකම ෂෙඩියුල් එක යනවා නම්, එහෙම නැත්නම් ඔයාට ඕන නම් මේ ජීවිතේ මට රීසෙට් කරගන්න ඕන, මේ ලයිෆ් එක යන්නේ එකම විදියක, මේ විදියට ඉන්න බෑ, මම චුට්ටක් චේන්ජ් වෙන්න ඕනේ කියලා මයින්ඩ් එකකින් ඔයාලා ඉන්නවා නම් ඔයාලට පුළුවන් මාත් එක්ක එකතු වෙලා මේ ජීවිතේ අලුතෙන් රීසෙට් කරගන්න try කරන්න. මෙතනදී මං කියන්න ඕන ප්‍රධාන කාරණය තමයි මම මේ දේ ගැන එක්ස්පර්ට් කෙනෙක්වත් එහෙම කෙනෙක් නෙවෙයි. මමත් මේ දේවල් අලුතෙන් පටන් අරගෙන රීසෙට් රූටින් එකකින් රීසෙට් ලයිෆ් එකකට try කරන කෙනෙක්. ඉතින් මම හිතුවා ඔයාලත් ඒ ජර්නි එකට එකතු කරගන්න. එතකොට ඔයාලටත් පුළුවන්, මටත් පුළුවන් ඔයාලත් එක්ක එකතු වෙලා මේ ජර්නි එක චේන්ජ් කරගන්න. එතකොට අපිට පුළුවන් අපිට අපේ තියෙන දුර්වලතා, එහෙම නැත්නම් අපිට හදා ගන්න ඕන තැන් මේ දේවල් එක්ක අපේ ජීවිතේ ගත කරන්න. කොහොම හරි මම ඩේ ව්ලොග් එකක් ගේනවා කිව්වට මට ඔයාලත් එක්ක මගේ ඩේලි වෙන ප්‍රොසෙස් එක එක්ස්ප්ලেইন කරගන්න බැරි වුණා. අපි බාහිර දේවල් ගැන ගොඩක් කතා කරපු හින්දා. හැබැයි ඊළඟ වීඩියෝ එකේ ඉඳන් මම මගේ ඩේලි රූටින් එක අනිවාර්යයෙන්ම ඔයාලට කියනවා. මම අද වීඩියෝ එකෙන්ම ගොඩක්ම try කරේ ඔයාලත් එක්ක මම මේ කරන්න යන දේ ගැන ફોකස් එකක් දෙන්න. ඉතින් මම හිතනවා ඔයාලා මාත් එක්ක එකතු වෙලා අපි මේ ජීවිතේ, එහෙම නැත්නම් ඔයාලගේ ප්‍රෝග්‍රස් එක, මගේ ප්‍රෝග්‍රස් එක, මේ රීසෙට් රූටින් එකත් එක්ක අපේ ජීවිතය අලුතෙන් පටන් ගන්න try කරමු කියලා.